guys, ඉතින් කොහමද ඔයගොල්ලන්ට ඔන්න අපි ගොඩ කාලයකට පස්සේ ලස්සන වීඩියෝ එකකින් ඔයගොල්ලෝ හමු වෙන්න ආවා. ඔයගොල්ලෝ හැමෝම හොඳින් සතුටින් පරිස්සමෙන් ලස්සනට වැඩ කරගෙන ඉන්නවා කියලා හිතනවා. ඉතින් මේක කැන්ඩි vlog එකක්. ඔයගොල්ලෝ අපිත් එක්ක දිගටම රැඳී සිටින්න මේක ලස්සන vlog එකක් වෙයි. Hi again. Hi. අපි මේ ට්‍රිප් එක ප්ලෑන් කරනකොටම හිතුවේ ලස්සන view එකක් එක්ක තියෙන ලස්සන හොටල් එකක්. ඉතින් අපි එහෙම සර්ච් කරගෙන යනකොට අපිට නුවර ටිකක් කිලෝමීටර් 4ක් විතර අතට තියෙන ස්කයිලොෆ්ට් කැන්ඩි කියන හොටල් එක හොයාගන්න පුළුවන් වුණා. ඉතින් අපි හිතුවා ඒකේ ෆුල් බෝඩ් ස්ටේ එකක් ඉඳලා බලන්න කොහොමද කියලා. ඉතින් ඉස්සරහට ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඒකේ ෆුල් බෝඩ් ස්ටේ එක අපි කොහොමද ගත කරන්න කියලා. ඉතින් අපි චෙක් ඉන් වෙනවා කියලා හිතුවේ ලන්ච් එකටත් එක්ක. එතකොට අපිට 11ට චෙක් ඉන් එක තියෙන්නේ. ඒ නිසා අපි උදේවරුේ ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදා ගන්නවා. එතන කාලය ගත කළා. ඊට පස්සේ නුවර වැවේ ටිකක් ඇවිදලා ඊට පස්සේ තමයි අපි හොටල් එකට යන්න තීරණය කළේ. ඉතින් අපි මේ ට්‍රිප් එක ආවේ 2025 මැයි 31 සහ ජූනි 1 වෙනිදා කියන වීකෙන්ඩ් එකේ. ඉතින් අද නම් ගොඩක් සෙනග නැහැ. ඒ නිසා අපිට ගොඩක් ලේසි වුණා. අපේ හිතපු විදිහටම ලස්සන්ට මේ දළදා මාලිගාව වැඳ පුදාව ගන්න. ඉතින් කැන්ඩියන ඕන කෙනෙක් කරන්න ආසම දෙයක් තමයි නුවර වැව අයිනට වෙලා ටිකක් වෙලා කාලය ගත කරන එක. ඒක ඇත්තටම හරිම මනසට නිදහස් හැඟීමක්. ඉතින් කැන්ඩි නම් අනිවාර්යෙන් නුවර වැව අයිනේ ඉන්නම ඕනි. නෑ මෙහෙර කොහොමද වයින්නවරි? මේ වයින්න දිගාලා ඉන්නේ. කුඩෙන් අවහිර වෙලාදී. ඉතින් මම මුලින් කිව්වා වගේම කැන්ඩි නගරයෙන් ටිකක් ඇතුළට වෙන තමයි මේ හොටල් එක තියෙන්නේ. කන්දක් වගේ ටිකක් නැගගෙන යන්න වගේ තියෙන්නේ. ඉතින් අපේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක කොහොමද කියලා බලමු මේ හොටල් එකට ඇතුල් වෙනකොටම. මේ තියෙන්නේ ස්කයිලොෆ්ට් කැන්ඩි හොටල් එකේ එන්ට්‍රන්ස් එක. පුදුම ලස්සනක් තියෙන ඇත්තටම එන්ට්‍රන්ස් එක. අපි ඇතුළට ගිහින් බලමු කොහොමද මේගොල්ලන්ගේ වෙල්කම් එක කියලා.
ඉතින් අපි හොටෙල් එකට යනකොට 12 මාර විතර වුණා. ඒ නිසා අපි හිතුවා රූම් එකට ගිහින් ටිකක් චේන්ජ් වෙලා ලන්ච් එකටම එන්න ඕනි කියලා. මේ තියෙන අපේ රූම් එක. ඔයගොල්ලන්ට පෙන්නන්නම් අපේ රූම් එක. මේ තියෙන්නේ මේ හොටෙල් එකේ ස්පෙෂල්ම දේ. ඒ කියන්නේ බැල්කනි එකට හන්තාන මවුන්ටන් වීව් එක තමයි පේන්නේ. ඇත්තටම මෙතන මාරම ලස්සනයි. සහ මේ අපි යන දවස්වල ටිකක් වැහි පොද තිබ්බා. ඒක නිසා අර වැස්සත් එක්ක ඒක වෙනම වයිබ් එකක්. අනිවාර්යෙන් ඔයගොල්ලොත් ගිහිල්ලා බලන්න මෙතන. හරිම ලස්සනයි. ඉතින් මේ තියෙන ඒගොල්ලන්ගේ පූල් ඒරියා එක. අපි ලන්ච් කරන්න කලින් පොඩ්ඩක් මෙතෙන්ට ඇවිල්ලා බලන්න හිතුවා කොහොමද කියලා. ෆොටෝස් වල තියෙන විදිහටම තියෙනවද කියලා. ඇත්තටම මාරම ලස්සනයි. ඒ විදිහටම තියෙනවා. ඉතින් අපි ලන්ච් අරන් මුලින්ම කරන්නේ පූල් බහින එක. අපි ලන්ච් ගන්න යමු. මේ තියෙන ඒගොල්ලන්ගේ ඩයිනින් ඒරියා එක. අපිට සෙට් මෙනු එකක් තමයි ලන්ච් වලට හම්බුනේ. එතකොට ඩිනර් සහ බ්‍රෙක්ෆාස්ට් තමයි බුෆේ යනවා කියලා කිව්වේ. අපි ඩිනර් and බ්‍රෙක්ෆාස්ට් මම ඔයාලට පෙන්නන්නම් බුෆේ එක කොහොමද කියලා ඉස්සරහට. දැනට මේ ලන්ච් එක නම් හරිම රසයි. රිසෙප්ෂන් එක සහ ලොබි ඒරියා එක සහ මේකේ තව තියෙනවා කිව්වා ලයිබ්‍රරි එකක්. මේ තියෙන්නේ ලයිබ්‍රරි එක සහ ප්ලේ ඒරියා එකක් තියෙනවා කිව්වා පොඩි ළමයින්ට. ඉතින් අපි ලන්ච් අරන් ටිකක් වෙලා ඉඳලා ඊට පස්සේ ගියේ පූල් ඒරියා එකට. ඇත්තට වතුර නම් හරිම සීතලයි. හරිම අමාරුවෙන් තමයි පූල් බැස්සේ. නමුත් ඉතින් ආවා නම් මේ රස්සන විඳ ගන්නත් ඕනිනේ. ඒ නිසා අපි ටිකක් වෙලා පූල් එකට වෙලා හිටියා. ඉතින් අපි චෙකින් වෙනකොට එහෙම ලොකුවට ගොඩක් කට්ටිය හිටියේ නැහැ. මම හිතන්නේ ඩිනර් එකට ගොඩක් ඉඳී. නමුත් අර මම දැක්ක විදිහට සාමාන්‍ය රූම්ස් 25කට වඩා අඩු ප්‍රමාණයක් තමයි මේ හොටෙල් එකේ තියෙන්නේ. ඒ නිසා අර ලොකු ක්‍රවුඩ් එකක් නැහැ. ඒ නිසා හරිම නිදහස් හොටෙල් එකක්.
Rosie. ඉතින් අපි පූල් එකට පැහැලා ටිකක් රිෆ්‍රෙෂ් වෙලා රූම් එකට වෙලා ටිකක් කතා කර කර ඉන්නකොට දන්නේම නැතුව ඩිනර් ටයිම් එකක් ආවා. මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ ඩිනර් බුෆේ එක. ඉතින් ලොකු ක්‍රවුඩ් එකක් නැති නිසා වෙන්නේ නැති ගොඩක් වෙරයිටිස් නැහැ. හැබැයි තියෙන ටික හරිම රසයි. ඒ නිසා අපි ඩිනර් එක ගොඩක් සතුටින් එන්ජොයි කළා. ඉතින් ඔයගලන්ට මම පෙන්නන්නම් මොනවද තියෙන්නේ කියලා. next day morning එක ඉතින් අපි මේ ලස්සන විඳගමු බැල්කනි එකට වෙලා ටී එකක් බොන ගමන් ෆෙස්ටිවල් එක යන්න කලින් ආයෙත් තව පූල් ඒරියා එකට මොකද ඊට කලින් දවසේ රෑ හොඳටම බැස්සා. ඉතින් ඒකත් එක්ක ලස්සන view එකක් තියෙනවා මේ පූල් ඒරියා එකේ. ඊට පස්සේ තමයි අපි බ්‍රේක්ෆාස්ට් ගන්න යන්න හිතුවේ. අපි බ්‍රේක්ෆාස්ට් ගන්න කලින් හොටෙල් එකේ එන්ට්‍රන්ස් එක හරියට ටිකක් ගිහලා බලන්න හිතුවා කොහොමද අද view එක කියලා. අතම හරිම ලස්සනයි. ඔයගොල්ලෝ බලන්න කොච්චර ලස්සනද කියලා. ඉතින් අපි යමු අපේ බ්‍රේක්ෆාස්ට් එකට මොනවද තියෙන්නේ කියලා බලන්න. මේ තමයි බ්‍රේක්ෆාස්ට් එක. ඉතින් අර කිව්වා වගේම ගොඩක් වෙරයිටිස් නැහැ. හැබැයි තියෙන ටික ලස්සනට අරේන්ජ් කරලා තියෙනවා සහ හරිම රසයි. ඉතින් මේ තියෙන්නේ බ්‍රේක්ෆාස්ට් එකේ තිබ්බ දේවල් ටිකක්. ඉතින් අපි බ්‍රේක්ෆාස්ට් එකෙන් පස්සේ චෙක් අවුට් එක තිබ්බේ 12ට. ඉතින් මේ හොටෙල් එක ගැන කියනවා නම් බුෆේ එක රූම්ස් view එක හැම දෙයක්ම හොඳයි. සහ මේකේ අපේ කොස්ට් එක උනේ ෆුල් බෝඩ් ඩබල් එක 27000යි. ඒ නිසා අපි හිතනවා මේ ගානට මේක ගානට අපි ගොඩක් එන්ජොයි කළා කියලා. මොකද මේ දවස්වල හොටෙල්ස් වල රේට් එක ගොඩක් වැඩි සහ මේ කාලේ ඇවිල්ලා ඕෆ් සීසන් ඉඳ වෙන්නද ටිකක් අඩුත්. ඉතින් ඔයගොල්ලොත් එන්ජොයි කරලා බලන්න මේ හොටෙල් එක හරිම ලස්සනයි. අපි ගෙදර යන ගමන් හිතුවා පින්නවල පැත්තටත් පොඩ්ඩක් ගිහින් බලන්න. අලියානාථාගාරේ වටේ පොඩක් රවුමක් දාලා ඊට පස්සේ එහෙම ලන්ච් අරගෙන යන්න. ඉතින් ඒ වීඩියෝ ක්ලිප්ස් තමයි ඉස්සරහට තියෙන්නේ. ඔයගොල්ලෝ ඒකත් එන්ජොයි කරයි කියලා හිතනවා. ඉතින් අපි ලන්ච් අරන් යද්දී පින්නවල අලියානාථාගාරට 2:00 වුණා. ඒ වෙලාවේ අලි ටික ඔක්කොම වැවට බහැලා තමයි හිටියේ. ඒ නිසා අපිට ලස්සන ක්ෂණයක් බලා ගන්න පුළුවන් වුණා අලි නාන. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඒ ලස්සන
වගේම මේ වීඩියෝ එක ඔයගොල්ලොත් එන්ජොයි කරයි කියලා මම හදවතින්ම විශ්වාස කරනවා. ඉතින් අපිත් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. හැම තිස්සෙම හැම තප්පරේම හැම මිනිත්තුවම ඔයගොල්ලෝ ලයිෆ් එක එන්ජොයි කරයි කියලා මම හිතනවා. මොකද අපිට තියෙන්නේ හරිම සීමිත කාලයක් තමයි ජීවත් වෙලා ඉන්න. ඉතින් අපි ජීවත් වෙන කාලේ ලස්සනට ගත කරමු.